දැන් මේ ඊටමත් අතලොස්ස මේ පොලිස් දෙපාර්තමේන්තුවත් කරන නිගාවක් අපිට අවශ්‍යයි. පොලිස් මහතුරුන්ගේ යුනිෆෝම් එකේ ගෞරවය, කාර්ය ගෞරවය තහවුරු කර රටක් අපි ස්ථාපිත කරන්න ඕන. ඒ නිසා මේක ස්ථාපිත කරන්න අපි පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය නිදහස දෙන්න. අපරාධකරුවන් මෙතර කාලයක් අපේ රටේ අපරාධකරුවන් වර්ධනය වුණේ දේශපාලන රැකවරණය යටතේ. පාතාලමේ කුඩු ව්‍යාපාරය අහම්බෙන් එකපාර මතු වුණ එකක් නෙවෙයි. මේක දේශපාලන රැකවරණ සහිතව, දේශපාලන ආශිර්වාද සහිතව මේක වර්ධනය වුණේ. දේශපාලකට සල්ලි දෙනවා. දේශපාලකට අවශ්‍ය වුණොත් වෙන කෙනෙකුට පහර දෙන්න. එසන්න නීති විරෝධී වැඩවලට මේක උපයෝග කරගත්තා. එමය මේ පාතාලේ වර්ධනය වුණේ. මම ඔයගලට එක සාතිකයක් දෙන්නම්. ලංකාවේ ඔන්න ආණ්ඩුවක් හැදලා තියෙන පළමු වතාවට පාතාලයට කුඩු ව්‍යාපාරිකයන්ට දේශපාලන රැකවරණ දෙන්නේ නැති ආණ්ඩුවක්. දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස් දෙපාර්තමේන්තුව අවශ්‍ය සහාය, අවශ්‍ය තාක්ෂණ උපකරණ අපි ලබා දෙන්න. මේ වැඩේ කරන්න ඕන. මේ රටේ හැමතැනම පොඩි ආණ්ඩු තියෙන්න බෑ. මේ රට අපි තා කෙටි කාලයක් ඇතුළත බලන්න මේ රටේ තියෙන එක ආණ්ඩුවයි ජනතාව විසින් තෝරාපත් කරගන්න ලද ආණ්ඩුව විතරයි. පොඩි අය පාලනය කරන. මොකද මේ රටක්ද මේක? මෙව රටක් අපිට අවශ්‍යද? ඒ නිසා මේ අපි ඔක්කොම කරන්න ඕන මේවා. ඒ නිසා මේ හැම අතින්ම වෙනස්කමකට සූදානම් කරලා තියෙන ආණ්ඩුවක් මේක. ආර්ථික සංවර්ධන මාවතට යොමු කරලා තිබෙනවා. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපි ගොඩනගන්න උත්සාහ කරමින් තිබෙනවා. ආයෝජනයන් කැඳවමින් තිබෙනවා. අපි වැඩිම අපනයන ආදායම උපයනවා. වැඩිම සංචාරකයන් වැඩිම සංචාරකයන් ආපු අවුරුද්ද බවට පරිවර්තනය කරනවා. රාජ්‍ය වැඩි කරලා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් දරන්න උත්සාහ කරනවා. පහළ අඩියය බලා ගන්න අස්වැසුම සහ අනිකුත් දීමනාවන් ලබා දෙනවා. ආර්ථිකය ගොඩනගන්න නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න උත්සාහ කරනවා. මෙහෙම පාලනයක් අපිට ඕනේ නැද්ද? මම අහනවා මේ පාලනයට විරුද්ධ වෙන්න පුළුවන් කාටද? කිසියෙකුට මේ පාලනයට විරුද්ධ වෙන්න බෑ. මේ පාලනයට විරුද්ධව කෑ ගහන්න පුළුවන්කම තිබෙන්නේ තමන්ට දේවල් අහිමි වෙන අයට විතරයි. හොරකම අහිමි වුණු අය, නාස්ති අවමු වුණු අය, නීති අවභාවිතව යොදවපු අය අන්න ඒගොල්ලන්ට රිදිලා තියෙනවා. හතේ ප්‍රවෘත්ති වලට අඬන්නේ අන්න ඒගොල්ලෝ. ඔච්චරයි. ඔක ඇත්ත කතාව. ඒ නිසා රට සුබදායි මාවතකට යොමු කරලා තිබෙනවා. ඒ නිසා මේ පළාත් පාලන ඡන්දේ ඇත්තටම මම නැවත කියන මෙයි අය දුර වැඩි. මේක ඉක්මනින් අවසන් කරගන්න ඕන. ගොඩක් වැඩ තියෙනවා ඡන්ද කර ඉන්න නෙමෙයි තියෙන්නේ. නමුත් මැතිවරණ කොමිසම මෙයි අයට ඡන්දේ දැම විපක්ෂයේ ගිහිලා ඡන්ද කල් දාන්න කිපු නිසා කාලයක් තියෙන අපි ඡන්දෙත් කරමු, වැඩත් කරමු. හැබැයි මැයි මාසේ 6 වෙනිදා ශක්තිමත්ම බලයක් ජාතික ජන බලවේගයට ලබා දීලා නැවත ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා ඔබගේ ජනවරම ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා.